ඔයාගේ ජීවිතේ කවුරු හරි ඔයාට මේක කරන්න බෑ, ඔයාගේ කිසිම තේරුමක් නෑ කියලා ඔයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවද? ගොඩක් වෙලාවට අපිව එකපාරක් ප්‍රතික්ෂේප වීමක් ආවම නැත්තම් එක හීනයක් කඩා වැටුනම අපි මුළු ජීවිතේම අතහරිනවා. ඒත් ඔයා දන්නවද? ලෝකය වෙනස් කරපු මිනිස්සු කියන්නේ ලෝකයෙන්ම වැඩියෙන්ම ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දීපු අයටමයි. පොඩ්ඩක් හිතන්න ජේ.කේ රෝලින් ගැන. එයාගේ ජීවිතේ එක කාලයක් තිබුණා. එයා දික්කසාද වෙලා අතේ සතේ නැතුව තමන්ගේ චූටි දරුවත් එක්ක පාරට වැටිලා හිටපු. එයා අමාරුවෙන් ලියපු හැරී පොටර් කතන්දර පොත අරන් ප්‍රකාශකයෝ ළඟට යද්දී ප්‍රකාශන ආයතන 12ක් එක පෙළට එයාව ප්‍රතික්ෂේප කළා. මේක කිසිම තේරුමක් නැති කතාවක්, මේකෙන් සත පහක්වත් හොයන්න බෑ වගේ දේවල් කියලා ප්‍රකාශකයෝ එයාට බැන්නා. ඒත් එයා අත්හැරියද? නැහැ. 13 වෙනි පාරටත් එයා උත්සාහ කළා. අද වෙනකොට හැරී පොටර් කියන්නේ ඩොලර් බිලියන ගණනක ලෝක ප්‍රකට සන්නාමයක්. එකම එක ප්‍රතික්ෂේප කිරීමකින් එයා වැඩ නතර කළා නම් අද මුළු ලෝකයම එයාගේ නම දන්නේ නැහැ. ඔයාගේ ජීවිතේට අද එක එක පැත්තෙන් ප්‍රතික්ෂේප කිරීම එනවා ඇති. යාළුවෝ ඔයාට hina වෙනවා ඇති. ගෙදරින් සමාජයෙන් ඔයාව ගණන් ගන්නෙත් නැතුව ඇති. ඒත් මතක තියාගන්න. මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කරන්නේ ඔයාගේ වටිනාකම අඳුරගන්න බැරි නිසා මිසක් ඔයා වටින්නේ නැති නිසා නෙවෙයි. අද ඉඳන් මෙන්න මේ දේවල් හිතට ගන්න. පළවෙනි කාරණාව. ප්‍රතික්ෂේප වීම කියන්නේ අවසානය නෙවෙයි. ඒක ඔයාට නිවැරදි පාර පෙන්වන තවත් එක සංඥාවක් විතරයි. දෙවැනි කාරණාව. අන් අයගේ මැනීම් වලට ඔයාගේ වටිනාකම තීරණය කරන්න දෙන්න එපා. ලෝකය මොනවා කිව්වත් ඔයාගේ හැකියාව ඔයා විශ්වාස කරන්න. තුන්වෙනි කාරණාව. සද්ද නැතුව ගේම ගහන්න. ඔයාට බෑ කියපු අය ඉදිරියේ වචනෙන් නෙවෙයි, ඔයාගේ සාර්ථකත්වයෙන් විතරක් උත්තර දෙන්න. ලෝකෙට ඔයාව වටන්න දෙන්න එපා. කොච්චර කඩා වැටීම් ආවත් කී පාරක් ප්‍රතික්ෂේප වුණත් ආපහු නැගිටින්න. අද ඔයා විඳින ඒ හැම වේදනාවක්ම හැම කඳුලක්ම හෙට ඔයාගේ ජයග්‍රහණයේ කිරුළ බවට පත් වෙනවා. තමන්ව විශ්වාස කරන්න. ගේම අතහරින්න එපා. කවුරු ප්‍රතික්ෂේප කරත් තමන්ගේ හීනය වෙනුවෙන් අවසානය දක්වා සටන් කරන්න ලෑස්ති නම් දැන්ම කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා never give up කියලා සටහන් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි මොටිවේෂන් එකක් ආවා නම් The Zenith Spark YouTube channel එක දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.